හායි ළමයි ඉතින් මේ වීක් එකේ ඔන්න අපිට ඉන්වයිට් එකක් හම්බුණා අපේ යාළුවගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ නාවලපිටිය ඔක්වින් රිසෝට් එකට. කොල්ලගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඕන ඉතින් සුපිරිම ලොකේෂන් එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් නාවලපිටියේ ආවොත් අනිවාර්යෙන් ඕගොල්ලොත් එන්න ඔක්වින් රිසෝට් එකට. ඉතින් ඔන්න ආපු හැටි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. ඊළඟට ඉතින් කේක් එක කපන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ යාළුවා මේකට රිසර්වේෂන් එකක් දාලා ඩේ අවුට් එකක් තමයි බුක් කරන් තිබ්බේ. ඉතින් ඩේ අවුට් එකට ආවහම මෙතන රිවර් එකකුත් තියෙනවා මාරම ලස්සනයි. ඉතින් නා ගන්න පුළුවන්. කූල් වතුර ටිකක් නාගත්ත හැකි. තාම ඉතින් කේක් එක කැපුවේ නැහැ. කේක් එක කපලා පොඩි වටයක් එහෙම දාමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Clap, clap, clap your hands. Happy birthday to you. ඇත්තටම ඩේ අවුට් එකක් ගත ගන්න නම් සුපිරිම ලොකේෂන් එකක් තියෙන තැනක්. ඉතින් නාවලපිටියට ඇවිල්ලා ඕගොල්ලෝ සර්ච් කරලා බලන ඔක්වින් රිසෝට් එක කියලා ඕගොල්ලන්ට කෙලින්ම මෙතනට එන්න පුළුවන්. රිසර්වේෂන් එකක් දාලා එන්න හැබැයි. ඉතින් රිවර් ඇක්සස් එකක් තියෙනවා, පූල් ඇක්සස් එකකුත් තියෙනවා. පූල් එකට නම් ඇත්තටම ගියේ නෑ. රිවර් එකේ තමයි හිටියේ මාරම සීතලයි වතුර. ඉතින් රිවර් එකට බහිනකොට පොඩ්ඩක් බලාගෙන දියසෙවල නිසා ලෙස් වෙනවා. ඒ නිසා ඔයාලගේ එන්ජොයි එක සේෆ්ටි ඇතිව කරගන්න. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ නාලා කරලා ඉවරලා ඕගොල්ලෝට ඊළඟට ලන්ච් එකට ඕගොල්ලන්ට කැමති මෙනු එකක් දාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපිට අද තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා, එතකොට රහම රහ චොප්ස් එකක් තියෙනවා, ඒ වගේම මැංගෝ චට්නි එකකුත් තියෙනවා. ඉතින් ලොකේෂන් එක ලස්සන විතරක් නෙමෙයි මේගොල්ලෝගේ කෑමත් ගොඩක් රහයි. මේගොල්ලෝගේ අද තිබ්බ චොප්ස් එක නම් මාර රහක්. ඉතින් ඇත්තටම මේ චොප්ස් එකට ස්පෙෂල් සමක් දෙන්න පුළුවන්. අනිත් කෑමත් ඉතින් ඇත්තටම රහයි. ස්පෙෂල් විදිහට චොප්ස් එක ගොඩක් රහයි. ඉතින් ඔයත් නාවලපිටිය යනවා නම් අනිවාර්යෙන් ඔක්වින් රිසෝට් එකට එන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකට හරි අනිවාර්යෙන් ඇවිල්ලා ඩේ අවුට් එකක් ගත කරලා යන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එකට ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි.